ප්‍රීමියම් ස්ටේජ් සීට් එක තමයි මේ තියෙන්නේ. ලස්සන ශ්‍රී පාදස්ථාන වීම එක්ක ඉන්න. යන්න තියෙන්නේ. Good morning හැමෝටම. අපි අද යනවා පළවෙනි තේ ගහ තියෙන ලූල් කඳුල වතුයායේ බලන්න. ඉතින් අපි දැන් මේ ඉන්නේ මග. තව පුංචි දුරක් තියෙන්නේ. ඉතින් අපි යමු. මේ මට පිටිපස්සෙන් පේන පාරේ තමයි යන්න තියෙන්නේ. ඉතින් අපි ගිහිල්ලා බලමු. අපි යන අතරමඟ දැක්කා නායෑමට ලක් වෙලා තියෙනවා මෙතන මේ තේ වත්තක්. ඉතින් මෙතන දිය පාරකුත් තියෙනවා. ඉතින් ඉස්සර තිබුණ ලස්සන නම් දැන් නැහැ. අපිට තවත් තැන් ගොඩක් හම්බුණා. මට වීඩියෝ කරන්න නම් බැරි වුණා. ඉතින් බලන්නකෝ හරිම දුකයි මේ වගේ තැන් දකින්නකොට. අපි ටිකට් කවුන්ටර් එක ගාවින් ටිකට් දෙකක් ගත්තා. අපි දැන් මේ උඩට යන ගමන් ඉන්නේ. එක්කෙනෙකුට 200යි. ඒතකොට අපි දෙන්නට 400යි. ඉතින් අපි උඩට ගිහිල්ලා බලමු. හැබැයි කිලෝමීටර් දෙකක් වගේ තමයි බයික් එකේ යන්න පුළුවන් කියලා කීවේ අංකල්. ඉතුරු කිලෝමීටර් දෙක පයින් යන්න වෙනවා කියලා මොකද උඩ නායකයින් කියනවා කියලා. අපි උඩට ගිහිල්ලා බලමු. අපි ලූල් කඳුළු ස්ටේට් එකේ කිලෝමීටර් 2ක් විතර ආවා. අපි බයික් එක නතර කරලා ඊටු කිලෝමීටර් 2 පයින් තමයි යන්න වෙන්නේ. මොකද නාය ගිහින් තියෙන නිසා වාහනවල උඩට යන්න බෑ. ඉතින් අපි දැන් උඩට ගිහින් බලමු. මේ ඔයාලට පේනවා ඇති නාය ගිහින් තියෙන විදිහ. ඉතින් මේ හින්දා පාර අවහිර වෙලා තියෙන්නේ. මේ මට පිටිපස්සෙන් ඔයාලට පේන ඇති මේ කන්ද තමයි නාය ගිහින් තියෙන්නේ. ඉතින් මේ බලන්නකෝ මේ පාර තමයි යන්න ඕනේ ලූල් කඳුළු ස්ටේට් එකට. මේ උඩින් ඉඳන් අපස් කන්ද මේ පල්ලෙලයිම භාගයක්ම යට වෙලා තියෙන්නේ. අපිට කවුන්ටර් එකේ හිටපු අංකල් කිව්වා 11 දෙනෙක්ට විතර ජීවිත හානි වුණා කියලා. ඉතින් හරිම දුකයි මේවා දකින්නකොට. දැන් මේ ගෙවල් වල කිසිම කෙනෙක් නැහැ. හරිම පාළුවට ගිහින් තියෙන්නේ. අපි ඉස්සරහට ගිහින් බලමු.
අපි ලුල් කඳුර වතුයායේ ටික දුරක් ආවා. එනකොට හරිම ලස්සන තැනක් තියෙනවා. ෆොටෝස් ගන්න නම් ලස්සනම තැනක්. බලන්නකෝ. ලස්සන තටාකයක් තියෙනවා. අපි මේ ඉන්නේ ලූල් කඳුරු වතුයායේ මැද තියෙන ස්වභාවික තටාකේ ළඟ. ඉතින් මෙතන හරිම ලස්සනයි. මෙතන පොඩි හට් එකක් තියෙනවා. මෙතන ඉතින් කෑම ගන්න පුළුවන්. ඉතින් මෙතනට ඇවිල්ලා මෙතන විනාශ කරන්න නම් එපා. හරිම ලස්සන තැනක්. ඉතින් මෙතනට හරිම ලස්සනට පේනවා කොණ්ඩගල කන්ද. අපි තව පොඩි වෙලාවක් මෙතන ඉඳලා උඩට යමු. අපි දැන් මෙතනින් පිටත් වෙන්නේ කියලා තමයි ලෑස්ති වෙන්නේ. උඩට යන්න ඕනේ පයි. ඉතින් මෙතන තියෙනවා පැණි දොඩම් ගහක්. අපිට පේනවා ඇති. බලමු මේකේ ගෙඩියක් තිබ්බොත් එකක් කඩාගෙන කාකා යමු. අර පල්ලේ ජල තටාකේ ගාව තිබ්බ දොඩම් ගහෙන් දොඩම් ගෙඩියක් හදාගත්තා. ඒක ඉතින් දැන් පොතු ගහලා කන්නේ කියලා ලෑස්තිනේ. මේවා නම් හැඹුල් දොඩම්. හැබැයි චුට්ටක් ගැටයක්. කන්න ටිකක් අමාරුයි. ගහකින් කඩාගත්තා මෙන්න මේ ගෙඩි වගේක්. නම නම් දන්නේ නැහැ. හැබැයි බලමු එකක් කාලා. ජම්බු වගේ. දන්න කෙනෙක් ඉන්නවා නම් මේ මොනවද කියලා පහලින් කමෙන්ට් එකක් දාගෙන යන්න. අපි උඩට යමු. වෙල්කම් ටු කොණ්ඩගල. ඉස්සරහට තමයි යන්න තියෙන්නේ. අපි මෙතනින් ඉස්සරහට ගිහින් බලමු. මේ පැත්තේ මොනවද තියෙන්නේ කියලා. මෙතන බෝඩ් එකක් තියෙනවා ජේම්ස් ටේල්ගේ බංගලාවට යන තැන. මෙතන මේ ගහක් කරලා තියෙන්නේ. ඒ ගහ එහාට තමයි යන්න ඕනේ. එතකොට මේ පැත්තට
තියෙන්නේ ජේම්ස් ටේල්ගේ පුටුව තියෙන තැන. ඉතින් අපි කොණ්ඩගලට ගිහිල්ලා ජේම්ස් ටේල්ගේ පුටුව තියෙන තැනට යමු. ගහේ මෙහාට පැන්න. මේ තියෙන්නේ ජේම්ස් ටේල්ගේ බංගලෝ එක. අපි එතනට ආවා. මෙතන තියෙනවා ජේම්ස් ටේල්ගේ ස්ටෝරි එක. ඔයාලට පේනවා ඇති. හරිම ලස්සන පරිසරයක තමයි තියෙන්නේ. එතකොට මෙතන ස්මාරකයක් තියෙනවා. තිමරු කූඩකුත් තියෙනවා. අපි දැන් මෙතනින් කොණ්ඩගලට තමයි නගින්න යන්නේ. අපි යන් හැබැයි කොණ්ඩගලට නගින විනාඩි 20ක හයිකින් එකක් තමයි තියෙන්නේ. අපි යමු. මෙතන ගහලා තියෙනවා කොණ්ඩගලට මෙතනින් යන්නේ කියලා. අපි දැන් එතනට යමු.
කොණ්ඩගල කන්දේ view point එක ගාව. ඉතින් මේ වම් අත පැත්තෙන් හරිම පැහැදිලිවම පේනවා අපි හැමෝම යන්න කැමති අති උතුම් ශ්‍රී පාදස්ථානය. ඒ වගේම මේ පැත්තෙන් පේනවා දොළොස්බාගේ නාවල පිටිය. දොළොස්බාගේ කඳු පන්තියෙන් පේනවා. ඒ වගේම අම්බුලුවාව කුළුණ පේනවා. එතකොට මේ වටේටම පේන්නේ නුවර දිස්ත්‍රික්කය. ඊට කලින් පේනවා බදලේගල අලගල්ල. එතකොට මේ ඔයාලට යටින් පේනවා මම මේ පෙන්නන තැන පැරණි ටී ෆැක්ටරි එකක්. එතන නම් කවුරුද වැඩ නැහැ. ඉතින් කැලෑවලා තියෙන. එතනත් හරිම ලස්සනට පේනවා. එතකොට රිවර්ස්ටන් පේනවා. රිවර්ස්ටන් පැත්තම පේනවා. නාය ගිහිල්ලා තියෙනවා. ඒ වගේම මේ පේන්නේ හන්තානේ කඳු ටික පේනවා. එතකොට මේ සයිඩ් එකේ හන්තානේ එහා පැත්තට ත්‍රිකුණාමලේ දිස්ත්‍රික්කය පේනවා. එතකොට මෙතනට ආවම මම කලින් කිව්වා වගේම ආකාර 360ක view එකක් මෙතෙන් දැක ගන්න පුළුවන්. හරිම ලස්සනයි. මාරම ලස්සනක් තියෙන්නේ. වඩා හරිම සතුටුයි මෙතනට ලස්සන ශ්‍රී පාදස්ථාන වීම දැක්කම. අපි කොණ්ඩගලට සමුදීලා අපි දැන් පහළට යන්න තමයි මේ සූදානම් වෙන්නේ. අපි දෙන්න දුරේ ඉඳන් ශ්‍රී පාදස්ථානේ වන්දනා කරගත්තා. يعني අපි දෙන්න ඇත්තටම ගොඩක් වාසනාවන්තයි දුරේ ඉඳන් හරි ශ්‍රී පාදස්ථානේ වන්දනා කරන්න ලැබුණ එකට. හරිම සතුටුයි. ඉතින් අපි දැන් ආව පාරෙන්ම තමයි පහළට යන්නේ. මම පහළට ගිහිල්ලා ලංකාවේ පළවෙනි තේ ගහ ළඟදී ඔයාලව හම්බ වෙන්න. එතකොට ඔයාලා අපේ ශ්‍රී පාදස්ථානයේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මගේ YouTube channel එකේ තියෙනවා. ඔයාලට ඒක ගිහින් බලන්න පුළුවන්. අපි පහළට යමු. අපි කොණ්ඩගල කන්ද බැස්සා. අපි දැන් මේ ඉන්නේ ජේම්ස් ටේලර්ගේ සීට් එක බලන්න යන ගමන්. මෙතනින් තමයි යන්න තියෙන්නේ වම් පැත්තට. අපි ගිහින් බලමු. මේ තියෙන්නේ ලංකාවේ පළවෙනි තේ ගහ වගේම පරණම තේ ගහ. බලන්නකෝ ඒ තේ ගහේ ලොකු.
අපි ආවා ජේම්ස් ටේල්ගේ සීට් එක ළඟට. ඉතින් බලන්න මෙතන හරිම ලස්සනට view එකක් පේනවා. එතකොට මෙතන විස්තරයක් තියෙනවා ජේම්ස් ටේල් සීට් එක ගැන. ජේම්ස් ටේල්ගේ සීට් එක තමයි මේ තියෙන්නේ. ඉතින් එයා මේ වගේ තැනක් හදාගෙන ඉන්න ඇත්තේ නිදහස් වෙලාවට මේ ලස්සන view එක දිහා බලන ඉන්න වෙන්නේ නැති. ඉතින් හරිම ලස්සන view එකක් තියෙන්නේ. දැන් දවල් අරුවට මෙහෙමනම් හවසට මීට වැඩිය මාරම ලස්සන view එකක් බලා ගන්න පුළුවන් ඇති. ඉතින් බලන්නකො ලස්සන. මෙතනින් පහළටත් යන්න පුළුවන්. අපි ජේම්ස් ටේල්ගේ සීට් එක ගාවින් දැන් පිටත් වෙනවා. අපි දැන් ආවා වගේම කිලෝමීටර් 4ක් දැන් යන්න ඕනේ. අපි දැන් යනවා අපේ වාහනේ තියෙන තැනට. ඉතින් මගදී ලස්සන දේවල් දැක්කොත් මම ඔයාලට පෙන්නන්නම්. ඉතින් අපි ලංකාවේ පැරණිම තේ ගහත් පහු කරගෙන අපි දැන් මේ යනවා. හරිම ලස්සන වටපිටාවක් තමයි මේ ලෝල් කඳුල තියෙන්නේ. මාරම ලස්සන view එකක්. ඔයාලත් වෙලාවක ඉන්න ඇවිත් මේ ලස්සන බලන්න. පියන් දැන්. අපි කොණ්ඩගල ඉඳන් පල්ලට ඉක්මනට ආවා. මොකද වැහිකරුවලක් ආවා. ඊට පස්සේ ටික වෙලාවකින් වැස්සා. මට පල්ලෙදි මුකුත් වීඩියෝ කරගන්න බැරි වුණා. මොකද අපි ආපු පාරෙන්ම තමයි ආපහු පල්ලට ආවේ. ඉතින් ඒ පැත්තේ නාය ගිහින් තියෙනවනේ ගොඩක්. ඉතින් හයියෙන්ම වැස්සොත් පාර වහනවා කියලා ඒ ගමේ කට්ටිය කිව්වා. ඉතින් අපි දැන් මේ ඉන්නේ පේරාදෙනියේ. මෙහෙට නම් වහින්නේ නැහැ. ඉතින් මගේ වීඩියෝ එක ඔයාලා බලලා හොඳයිද කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න. ඉතින් ආපහු අපි ලස්සන තැනකදී ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. ඒක ඔයාලා පරිස්සමෙන් ඉන්න. සුබ දවසක්. ගිහින් එන්න.